මොකද මේ ගයක් හදන්න අරගෙන වැඩ මග නවතින්නේ අපි හරි මුදල් පරිපාලනයක් නොකරන හින්දා. අපි දොස්තරලට ලෙඩේ හංගන්න නැතුව වගේම අපි අපේ අතේ තියෙන ගාන අපි සැලසුම් ශිල්පියට කියන්න. කොටසක් හරි හදාගෙන පදිංචි වෙන එක තමයි හොඳම. මොකද අපි ඒ ගෙදරට ගියොතින් තමයි අපිට ඒ ගෙදරට තියෙන ඒ සම්බන්ධතාවය ඇති වෙන්නේ. ඒක එතකොට අපිට අත්තිවාරමක් දානකොට ලොකු පිරිවැයක් දරන්න ඕනේ. මොකද අපි සිලින්ඩර් හරි මොන හරි බස්සලා ගල් කුඩු පුරවලා ඒ කුඩ ආපහු කොළඹ එක අරන් ඇවිල්ලා අන්න එහෙම ලොකු මූලික පිරිවැයක් දරන්න ඕනේ. අපේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. ඉඩමත් තෝරගන්න එක තමයි වැදගත්ම කාරණාව. බෑම් සහිත ඉඩම් ගන්නකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ. බැම්මක් දාන්න කිව්වොත් අනිවාර්යෙන්ම අපි බැම්ම දාන්න වෙනවා. ඒ අපි ස්ටෙප් ගේ හැදුවොත් අනිවාර්යෙන් ගේ ඇතුළට ඒ බැම්ම දාගන්න වෙනවා. මේ කාලෙට ඔබින සැලසුමක් අපිට නිර්මාණය කරගන්න. මොකද නීත්‍යානුකූල වුණා කියලා කියන්නේ ඇත්තටම ඉඩම ගන්න බය වෙන්න ඕනේ නැහැ. ගයක් හදන්න ඉන්නවද? ගයක් හදන්න හිතාගෙන ඉන්නවද? නැත්නම් ගයක් හදාගෙන යන ගමන් දෙන්නේ. එහෙනම් ඔයා බැලිය යුතුම වීඩියෝ එකක්. එහෙනම් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා වීඩියෝ එකට. මුලින්ම අපි ගයක් හදන්න කලින් අපි මුලින්ම බලන්න ඕනේ මොන කාරණා පිළිබඳවද? ඇත්තටම කියනවා නම් ගයක් හදන්න ඇත්තටම ඕනේ මොනවද? සල්ලිනේ ඕනේ මුලින්ම නේද? ඊට පස්සේනේ අපි සියලු දේවල් අපි මිලදී අරගෙන ඉදිකිරීම පටන් ගන්න. ඒකට අපි බලන්න ඕනේ මුලින්ම අපේ අතේ තියෙන ගාණ කීයද කියලා. මොකද මේ ගයක් හදන්න අරගෙන වැඩ මග නවතින්නේ අපි හරි මුදල් පරිපාලනයක් නොකරන හින්දා. අපි මැනේජ් කරන්නේ නැහැ මේ ගේ කොහොමද අපි හදාගෙන යන්නේ කියන එක. මැනේජ්මන්ට් එක තමයි වැදගත්ම කාරණාව. ඒ කියන්නේ අපි මුලින්ම හදන්නේ මොන කොටසද? අපි මේ කොටස හදලා පදිංචි වෙනවද? නැත්නම් අපි තව කොටසක් සම්පූර්ණයෙන්ම හදාගෙන අපි පදිංචි වෙනවද? සබ් එක දාලා අපි පදිංචි වෙනවද? තට්ටු දෙකම තුනම හදලා අපි පදිංචි වෙනවද? අන්න ඒක තමයි අපි මුලින්ම බලන්න ඕනේ. ඒ කියන්නේ අපි සැලසුම් ශිල්පියෙක් ගාවට යනවානේ මුලින්ම ගයක් හදාගන්න කියලා. එයාට ගිහින් ඩිසයින් එකක් කරගන්න තමයි යන්නේ. අපි දොස්තරලට ලෙඩේ හංගන්න නැතුව වගේම අපි අපේ අතේ තියෙන ගාන අපි සැලසුම් ශිල්පියට කියන්න. සැලසුම් ශිල්පියත් පග බලා ගන්න ඕනේ අනිවාර්යෙන්ම. එයා ගන්න නොකියුවත් අහලා හරි දැනගන්න. මොකද ඒක අනුව තමයි අපි මේ ගේ හදනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. මොකද ඒක මූලිකම කාරණාව. අපි අතේ තියෙන ගානට අපි සැලසුමක් කරගන්න ඕනේ. අපි හදන්නේ තට්ටු දෙකක්ද? නැත්නම් තනි තට්ටුවක්ද? ඒක තීරණය වෙන්නේ අපේ අතේ තියෙන ගානත් එක්ක. අනිත් එක තමයි අපේ තියෙන අවශ්‍යතාවත් එක්ක. කී දෙනෙක් ඉන්නවද? ගෙදර ඉන්න සංඛ්‍යාවනෝ තමයි ඒක තීරණය වෙන්නේ. කොහොම වුණත් මම නම් කියන්නේ අතේ තියෙන ගානත් එක්ක කල්පනා කරලා කොටසක් හරි හදාගෙන පදිංචි වෙන එක තමයි හොඳම. මොකද අපි ඒ ගෙදරට ගියොතින් තමයි අපිට ඒ ගෙදරට තියෙන ඒ සම්බන්ධතාවය ඇති වෙන්නේ. ඒ සම්බන්ධතාවය ඇති වුණාට පස්සේ තමයි අපිට ඒ ගේ ඉක්මනට හදාගන්න පුළුවන් වෙන්නේ. ගෙදර අත්තිවාරෙම තියෙන තනකොළ ගහක් ගැලවෙන්නේ එතකොට. ගේ වටේ පිටේ සුද්ධ වෙන්නේ එතකොට. එතකොට තමයි ගේ මනුස්සයත් එක්ක බද්ධ වෙන්නේ. බද්ධ වෙලා ඉවිල්ලා ඒ කනෙක්ටිවිටි ඇති වුණාට පස්සේ තමයි ගේ හැදෙන්න පටන් ගන්න. මොකද අපි ගෙවල් හදන්න පටන් ගත්තට පස්සේ අපි ඒ දිහා පැත්තවත් හැරිලා බලන්නේ නැත්නම් ගේ හැදෙන්න නැති එක ඉතින් අහන්න දෙයක් නැහැ. බාසුනාල වැඩ කරත් උනත් අපි නිතරම හොයා බැලීමක් කරන්න ඕනේ. ඒක විතර මොන දේවල්ද දැන් යන්නේ මොන දේවල්ද දැන් හදන්නේ. සල්ලි දුන්න පළියට බෑ. අපි ඒක හොයා බැලීමක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. එතකොට තමයි අපි මේ ගෙදරත් එක්ක ඉන්නවා කියලා අපිට තේරෙන්නේ. අපේ ගෙදර අවශ්‍යතාවය අපිට තේරෙන්නේ. අපි ගේ කොටසක් හරි හදාගෙන පදිංචි වෙන්න තමයි අපිට ගෙදරක තියෙන වටිනාකම තේරෙන්නේ. අපිට ඒ එක්කම තමයි අපිට අපේ අවශ්‍යතාවයන් පැන නැගෙන්නේ. එතකොට තමයි අපි ගේ හදන්න ඉතුරු කොටස හදාගන්න පටන් ගන්න. අපි මුලින්ම ගයක් හදන්න පටන් ගන්නකොට මුලින්ම අපි කරන්නේ ඉඩමක් ගන්න. මොකද අපේ අතේ තියෙන ගානට ගේ හදනවද නැද්ද කියන එක තීරණය කරන්නේ අපි ගන්න ඉඩමත් එක්ක. ඒක ඇත්තටම කියනවා නම් අපේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. ඉඩමත් තෝරගන්න එක තමයි වැදගත්ම කාරණාව. එතකොට අපි බැලුවොත් ඉඩමත් තෝරගන්නවා නම් අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ ඒ ඉඩමේ ගිහිල්ලා අපි ඉඩමට කොහොමද යනවනේ. ගිහිල්ලා අපි බලන්න ඕනේ ඉඩම පිහිටීම. පිහිටීම කියනකොට සමහර වෙලට වගුරක් වෙන්න පුළුවන්, සමහරට කුඹුරක් වෙන්න පුළුවන්, සමහර විට කැලයක් වෙන්න පුළුවන්. මොකද අපිට
ඉඩමට යනකොට ඒ දේවල් ඔක්කොම වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මොකද මිනිස්සු වගුරු අරගෙන ගොඩ කල්ලි විකුණනවා. එතකොට අපි දන්නේ ඒක යට තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා. අත්තිවාරම් කපාගෙන යනකොට තමයි තේරෙන්නේ මේකේ වගුරක් කියලා. ඒක එතකොට අපිට අත්තිවාරමක් දානකොට ලොකු පිරිවැයක් දරන්න ඕනේ. මොකද අපි සිලින්ඩර් හරි මොන හරි බස්සලා ගල් කුඩු පුරවලා ඒ කුඩ ආපහු පොළොම එක අරන් ඇවිල්ලා අන්න එහෙම ලොකු මූලික පිරිවැයක් දරන්න ඕනේ. ඒ වගේ ඉඩමක ගයක් හදන්න ඕනේ. එතකොට අපි ඒ පිළිබඳව දැරිගිල්මත් දුන්නේ නැත්නම් එහෙම අපේ ගේ හදන ගානින් භාගයක්ම යනවා එතනට. එතකොට ඕගලන්ට තව වැඩක් කරගන්න තියෙන දෙයක් තමයි අපි මූලිකව අපි එතන විනාශ කරගන්නේ. ඒ වගේ ඉඩම් අඩුවට හම්බෙන්න පුළුවන්. අඩුවට හම්බුණාට ඊට පස්සේ ඕගොල්ලෝ දරන පිරියයි ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද අපි ගයක් හදන්නේ සියලු දේවල් අතේ තියාගෙන නෙමෙයිනේ. ටික ටික එකතු කරගෙන හදන ගෙදරක දරන පිරිවැය ගැන බොහෝ ලෙස සැලකිලිමත් වෙන්න ඕනේ. බෑම් සහිත ඉඩම් ගන්නකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ. බෑම් සහිත ඉඩම් ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ කියන කාරණාව එන්නේ. මොකද බෑම් සහිත ඉඩම් වල ඉදිකිරීමක් කරද්දී බොහෝම වේදන් සහගතයි. මොකද අනිවාර්යෙන් බෑවුමත් එක්ක යනකොට අපිට කාරණා ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි ඉඩම ෆ්ලැට් කරලා හැදුවොත් අනිවාර්යෙන් පිටිපස්ස කණ්ඩියක් හැදෙනවා. අපි ඇත්තටම බැලුවොත් එහෙම වුණොත් දැන් තියෙන මේ නීති මිතත්තත් එක්ක අපිට NBR වාර්තාව ගන්න වෙනවා. ඒතකොට NBR වාර්තාව දින කාරණාත් එක්ක අපි එකඟ වෙලා ගිහලා අපිට ඒ කාරණා ඉෂ්ට සිද්ධ කරන්න වෙනවා. ඒ කියන්නේ බැම්මක් දාන්න කිව්වොත් අනිවාර්යෙන්ම අපි බැම්ම දාන්න වෙනවා. අපි ස්ටෙප් ගේ හැදුවොත් අනිවාර්යෙන් ගේ ඇතුළට ඒ බැම්ම දාගන්න වෙනවා. එතකොට අපිට යන මූලික පිරිවැය ඇත්තටම වැඩි. එතකොට අපි ගේ හදන මුදලින් භාගයක් විතර අපිට බැමි දාන්න වැය කරන්න යනවා. ඇත්තටම අතේ පොඩි ගාණක් තියාගෙන ගයක් හදන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් බෑම් සහිත ඉඩම් නම් ගන්න එපා. පුළුවන් තරම් තැනතලා ඉඩම හොයාගන්න බලන්න. ඒත් එක්කම වාස්තු කාරණා ගොඩාක් ගලප ගන්න ඕනේ අපි ඉඩමක් ගන්නකොට. තව එකක් තමයි බෑම් සහිත ඉඩමක් ගත්තොත් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම අපිට ඒක හදනවා නම් ඒ කියන්නේ කොටස් කීපයකට උස්සලා පාත් කරලා හදන්න වෙනවා. එතකොට ගෙදර ඉන්න පිරිස ගැන සැලකිලිමත් වෙනවා. ගෙදර ආබාධිත පුද්ගලයෙක් ඉන්නවද? ගෙදර වයසක කට්ටිය ඉන්නවද? එතකොට මොකද ඒගොල්ලන්ට පඩි නගින්නකොට බොහොම අමාරු තත්ත්වයක් නෙදීනේ. එතකොට අපි සැලකිලිමත් වුනේ නැත්නම් එහෙම ඒ ගෙදර ඉන්සුන්ට ගැලපෙන්නේ නැති කයක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඉඩම තෝරා ගන්නකොට අපි මුලින්ම බලන්න ඕන කාරණාව අපේ අවස්ථාව. අවස්ථාවේ අනුව තමයි අපි ඉඩම තෝරගන්නේ. එතකොට අවශ්‍යතාව අනුව ඉඩම තෝරගන්නයි ගියාන් පස්සේ අපි කරන රැකියාව බලන්න ඕන. අපි කරන රැකියාවට ඉඩමේ ඉඳන් දුර බලන්න ඕන. ඒ කියන්නේ කොච්චර කාලෙකින් අපිට එතන යන්න පුළුවන්ද? ළමයි ඉස්කෝලේ දාන්න ඕනේ. ඊට පස්සේ ළමයි පන්ති යවන්න ඕනේ. ටවුන් එකකට ළඟ වෙන්න ඕනේ. අන්නේ සියලුම කාරණාත් එක තමයි අපිට ඉඩමක් අපි තෝරගන්නකොට අපි කොහොමද අපිට තියෙන වැදගත්කම අපි තීරණය කරන්නේ. ඒ ඔක්කොම තෝරගත්තට වැඩක් නැහැ. අපි අනිවාර්යෙන් බලන්න ඕනේ ඉඩම මේ නීත්‍යානුකූලව අනුමත වෙලාද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉඩම අරගෙන ඒක අනුමත කරන්න කියන පස්සේ ඔයගොල්ලෝ ලොකු මහන්සියක් වෙනවා. මොකද අයිතිකාරයට කියලා ඉඩම අනුමත කරගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. මොකද එයානේ ඒකේ හිස්ටරිය සියලු දේ දන්නේ. එතකොට එයා අනුමත කරලා දෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔයාට ලොකු chance එකක්. ඔයාගේ තියෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ලෝන් එකක් ගන්න මොන හරි කරන්නත් අනිවාර්යෙන්ම ඉඩම අනුමත වෙලා තියෙන්න ඕනේ. මොකද නීත්‍යානුකූල වුණා කියලා කියන්නේ ඇත්තටම ඉඩම ගන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද මූලික කාරණා ඉතින් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉඩම මිලදී ගන්න ගැන අපි කතා කරන්නේ. දැන් අපි බලමු ඒ ගත්ත ඉඩමේ සැලසුමක් නිර්මාණය කරගන්නකොට අපි බලන මූලික කාරණා මොනවද කියලා. ඒ සැලසුම නිර්මාණය කරගන්නකොට මේ කාලෙට ඔබින සැලසුමක් අපිට නිර්මාණය කරගන්න ඕනේ. එතකොට ඒක තට්ටු දෙකක්ද තුනක්ද කියන එක අපි තීරණය කරගන්න ඕනේ. ඇත්තටම කාටවත් පේන්න කියන්නේ ගෙවල් හදලා නම් වැඩක් නෑ. මොකද ඇත්තටම අපේ අවශ්‍යතාවු ගයක් හදාගත්තු වෙන තමයි අපිට දිනන්න පුළුවන්. මොකද කාටවත් පේන්න ගෙවල් හදලා ඉවරලා අන්තිමට ඒ ගෙදර ඉන්න කෙනෙක් නැතුනහම පස්සේ අපිට පසුතැවෙන්න වෙනවා. මොකද දැන් තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ අපි ළමයි ලොකු වෙලි වෙලා ලංකාවේ ඉන්න වාතාවරණයක් නෑ. ඒ කියන්නේ අපි මහා ලොකුවට තට්ටු දෙක තුන ගෙවල් හදාගත්තට උඩ තට්ටු ඉන්න කෙනෙක්වත් නැති වෙන්න පුළුවන් පසුකාරය. අපි බලනවා තව කාරණාවක් අපි අනිවාර්යෙන්ම අපේ හදන ඉදිකිරීම අපි අපේ අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතියකට අපි යොමු කරගන්න. මොකද එහෙම නොවුනොත් අපිට අපේ ඉදිකිරීම කරන අතරතුර නීතිමය පැනවලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ අපි අදාළව පිටිපස්සට සයිඩ් වලට තියෙන උන්දරවල් තියලා නැත්නම් අපි රෙගුලේෂන් කඩ කරලා තියෙනවා නම් අනේ එන්නේ ඒ වෙලාවට අපිට නීතිමය පැනවලට මුහුණ දෙන්න වෙනවා. ඒවා අවම කරගෙන යනවා නම් අපි අනිවාර්යෙන්ම
පළාත් පාලන ආයතනයේ මූලික අනුමැතිය අරන් තිබ්බනම් අපිට ඒ දේවල් නිදහස් වෙන්න පුළුවන්. මම මේ පෙන්වා දෙන ගැසට් පත්‍රයට අනුව තමයි අපි අපේ ඉදිකිරීම සැලසුම් කරගත යුත්තේ. මූලික වශයෙන් අපි දිශානුකරණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දිශානුකරණය ගැන මම පහුගිය වීඩියෝ එකේ කතා කරා. ඔයගොල්ලන්ට ඒක බැලුවා නම් ඔයගොල්ලන්ට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් අපි මොනවද මූලික වශයෙන් අපි දිශානුකරණය කරගන්න ඕනේ කියලා. ඒතර ඒකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් සෙල්ෆ් ශිල්පයත් එක්ක කතා කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරගන්න. එතකොට අපි ගෙදරට පාවිච්චි කරන කලර්ස් ගැන ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ගෙදරකට තියෙනවා මේ පැත්ත අනුව වැඩ කරන කලර්ස් මම ඉදිරියේදී කතා කරන්නම් අපිට ගැලපෙන පාට මොනවද කියලා පැත්ත අනුව තෝරගන්න තියෙන පාට මොනවද කියලා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකම හොඳම කාරණාවක් තමයි අපි පුළුවන් නම් සැලසුම් ශිල්පියාට කියලා අපිට 3D view එකක් ඉල්ල ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම කාරණා. මොකද අපි එතකොට අපි දන්නවා අපි හදන්නේ මෙන්න මේ වගේ ගයක් කියලා. එතකොට අපිට ඇත්තටම ඒක බොහෝ වැදගත් වෙනවා. ඒ ගේ හදාගන්න බොහෝම උපකාරී වෙනවා අන්නේදී. මොකද හේතුව තමයි අපිට පුළුවන් මේ ෆොටෝ එක උනත් ෆෝන් එකට දාලා අපි නිතරම බලන්න. නිතරම බලලිවිල්ල අපිට ඒ දේ ඉමේජින් කරන්න පුළුවන්. ඉමේජින් කරනවා කියලා කියන්නේ අපි ඒ ගෙටගේ ඇතුල් වෙනවා. ඊට පස්සේ සිටි එකේ වාඩි වෙලා ඉන්නවා. ඒ ගෙදර කුස්සියේ උයනවා. එතකොට ළමයි එක්ක සතුටින් ඉන්නවා. ළමයි එහෙම දුවනවා. අන්න ඒ වගේ කාරණා එක්ක බොහෝම අපිට ඒ ඉමේජින් කරනකොට ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒක තමයි law of attraction කියලා කියන්නේ ඒක තමයි. නිතරම ඉමේජින් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි රූප ඉතින් මවා ගන්න ඕනේ. එතකොට තමයි ඒකේ ඉක්මනටම අපේ සිහිනය සාර්ථක කරගන්න පුළුවන්. අනිත් එක තමයි අපි හදන ගේ අපිට සියුම් කරගන්න. සියුම් කරගන්නවා කියලා කියන්නේ අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට 11 පොරොන්දුම කියන එක හොඳ ටූල් එකක් ඇත්තටම ගෙදරක් සියුම් කරගන්න. අපේ උපදින වෙලාවේ තියෙන ගහ තරු රට අනුව අපිට ලැබෙන ඇත්තටම අපිට හිමි වෙන දෙයක් තියෙන කියලා අපි පිළිගන්නවා. ඒකත් එක්ක අපිට ලැබෙන නැකතක් තියෙනවා. ඒ නැකත අපිට පුළුවන් ගෙදර තියෙන ගෘහ පිණ්ඩයත් එක්ක ඒ කියන්නේ ගෙදර තියෙන අපි දොර දෙන් ලැහුවට පස්සේ කාපොච්චරෙන් අතහැරලා එන වර්ගඵලෙත් එක්ක අපිට පුළුවන් සිහියුම් කරගන්න. එතකොට ඒකට ක්‍රමවේදයක් තියෙනවා වාස්තු වල. අපිට පුළුවන් ඒක පාවිච්චි කරලා ගෙදර අපිට සිහියුම් කරගන්න. අපි හිතමු අපිට නැකතක් නැහැ කියලා. නැකතක් නැහැ කියලා කියන සමහර කේන්දර විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඒ කට්ටිය කේන්දර බලන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ක්‍රමවේදය තමයි අපි භාවිතා කරන නම යොදාගෙන අපිට පුළුවන් අපේ ඒ වරකඩි ගන්න මැච් කරගන්න. නැකතරත් වඩා ඒ ක්‍රමය දුවනවා කියලා මම විශ්වාස කරනවා. අනිත් එක අපි කොච්චර අපි ගෙදර අපි 11 පොරොන්දුම් බලලා ඒ ගෙදර සියුම් කරගත්තත් නැහැ. ගේ හදනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. අපිට නිතරම පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ වටේ තියෙන දුරවල් ටික සැලසුම් ශිල්පය ලකුණු කරලා තියෙන දුරවල් ටික හරියට බාසුම් නැලා පාවිච්චි කරලා ටේප් එකක් අරගෙන මයින්න මැන්ලි වල බලන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉඳන් අතන දුර මැනලා මේ අපිට බලන්න පුළුවන් ප්ලෑන් එකේ දාලා තියෙන දුර අපි මේ එතනට හරියටම අරන් තියනවාද කියලා. නැතුව ගේ හැදුවට පස්සේ බිත්ති මැන්දර පස්සේ ඇත්තටම ඒක බලලා දන්නේ නැහැ. එතකොට අපි සම්පූර්ණ වෙනසල ඉවරනේ. අනිත් එක තමයි මූලික වශයෙන් සැලසුම් ශිල්පියෙක් සැලසුමක් නිර්මාණය කරන්නේ බොහෝම වෙහසක් අරගෙන. ඒ කියන්නේ සැලසුමක් නිර්මාණය කරනකොට හිතන්න ඕන කාරණා බොහෝමයක් තියෙනවා. එතකොට ඒක ගොඩාක් කාලයක් අරගෙන තමයි ඒක හිතලා සැලසුම නිර්මාණය කරන්නේ. එතකොට ඒක අපි ගේ හදන්න ගියාට පස්සේ අපිට හම්බෙන මිනිස්සුත් එක්ක කතා කරලා සුළු මොහොතකින් වෙනස් කරනවා කියන්නේ පට්ට අපරාධයක්. ඒ කියන්නේ දැන් අපි ගේ හදාගෙන යනකොට තාත්තයිල කියනවා මේ කාමරය පොඩ්ඩක් පොඩි වගේ නේද. එතකොට අපි කරන්නේ ඒ කියන්නේ අපි ඇත්තටම අහන්න නැතුව අපි කාමරය ලොකු කරනවා. එතකොට ඇත්තටම කියනවා නම් අර අපි සියුම් කරගත්ත එකෙන් වැඩක් නැහැ. මොකද අපි වරකඩි ගන්න වෙනස් කරගන්න. එතකොට ගේ හදලා ඉවරනට පස්සේ ඒදී අපි කතා කළා වැඩක් නැහැ. මොකද අපි මුලින්ම සියුම් කරගත්ත එක අපි ඒදී අරන් යන්න අපි දැනගන්නවා. නැත්තම් ඒ ඩිසයින් ස්ටේජ් එකේදී අපි ඒ දේ වෙනස් කරලා හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි වග කිය යුත්තේ ඉන්නවා නම් තව අපි ඒ ආවත් එක්කන් ගිහිල්ලා අපි සැලසුම් ශිල්පියත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. අපිට ඒ කියන්නේ
අපිට විශ්වාසවන්තව ඉන්න බාසුන්න යනම් බාසුනත් එක්ක ගිහිල්ලා හරි සැලසුම් ශිල්පිය හම්බලා සාකච්ඡා කරන්න. මොකද අපිට ගයක් හදන්න ඒ දැනුම නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ අපි දැනුම තියෙන කෙනෙක් ගාවට යන්නේ. ගොඩාක් ගෙවල් හදන්න යනකොට විනාශ කරගන්නවා. කියන්නේ අපි එන කට්ටියකින් උපදෙස් ගන්න. උපදෙස් අරගෙන ඉවිල්ලා ගෙදරට ඇවිල්ලා කියන දේවල් අහලා ඉවරලා අපි සැලසුම් නිර්මාණය කරලා අපි ඒකට රීයුම් වෙලා ඉද්දී යම් කාරණා එක්ක අපි ඒ මිනිස්සු කියන දේවල් අහලා ඉවරලා අපේ ගේ අපි වෙනස් කරන්න යනවා. වෙනස් කරන්න යනකොට මම නම් කියන්නේ ඇත්තටම කියනවා නම් අපි මුලින්ම අහන්න ඕනේ සැලසුම් ශිල්පියාගෙන් අහලා දැනගන්න ඕනේ. මෙහෙම කරොත් මට අවුලක් තියෙනවද නැද්ද කියන එක. ඒකට එහෙම නැතුව අපි වෙනස් කිරීමක් කරා කියලා කියන්නේ ඇත්තටම අසරණයි. ඒ කියන්නේ ඊට පස්සේ වෙන දේවල් ගැන ඇත්තටම කියනවා නම් සැලසුම් ශිල්පියා වගේ කියන්නේ. ඉතින් පස්සේ තමන් කරගන්න දේ ගැන තමන් වගේ කියන්නේ. සමහර ගෙවල් හදාගෙන ගිහිල්ලා මග නැවතිලා තියෙනවා දැකලා තියෙනවා නේද? අපි විශ්යත් එක බද්දයිනේ. ඒ කියන්නේ අපි පෙර කරපු දේවල් තමයි දැන් අපි මේ ගෙවාගෙන යන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම කියනවා නම් විශ්වයේ මූල බීජ තමයි අපි. ඒ කියන්නේ විශ්වයත් කැමති නැහැ සමහර වෙලාවට අපිට මොන හරි දෙයක් වෙනවා. එතකොට අපි හිතමු යම් කිසි දෙයකින් ඒගේ හදලා පදිංචි වුණොත් ඒ මනුස්සයාට ඇත්තටම කියනවා නම් සෙතක් නැහැ කියලා හිතන්නකෝ. ඒ මනුස්සයාට ඒක ගැටලුවක් කියලා හිතන්නකෝ. එතකොට විශ්වය විසින් මේ ගේ හදන එක නවත්තනවා. එතකොට අපිට ඒකේට යන්න දෙන්නේ නැති වෙන විශ්වය විසින් ඒක නවත්තලා ඉවරලා අපිට ඇත්තටම කියනවා උදව්වක් කරන්න. අපිට හිතෙනවා නම් ඒකේ හදාගෙන කොහොම හරි යන්න ඕනේ කියලා. ඒකෙදට අනිවාර්යයෙන්ම යවනවා. යවලිල්ල ඒ දඬුවම දෙනවම තමයි. එතකොට ඒ මිනිස්සුන්ගේ පෙර කරපු මොන හරි කියන්නේ යම් කිසි දෙයකින් ඒ මිනිසුන්ට උරුම වෙලා තියෙනවනේ ලැබෙන්න තියෙන දෙයක් තියෙනවනේ. ඒ ලැබෙන්න තියෙන දේ තමයි ලැබෙන්නේ. මොකද අපි කොච්චර මේ මිනිසුන් ඒ පැත්තට යොමු කරගන්න හැදුවත් ඒක ඒ මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි කියනවා මේ දේ මෙතනට සුදුසුයි මේ දේ මෙතනට සුදුසුයි කියලා. ඒ මිනිසුන්ට ඒත් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක එතනට දාලා ඉවරලා එහෙම හරි නිවැරදි කරගන්න ඕන කියලා හිතන්නේ. සමහර මිනිසුන්ට එහෙම නැහැ. සමහර මිනිසුන්ට මේ දේ මෙතනට හොඳයි මේ දේ මෙතනට හොඳයි කියලා කිව්ව ගමන් හරි ඒක තමයි. එහෙම තමයි වෙන්න ඕනේ. අර ඒක මේ මිනිසුන්ට අර ඒක ඇත්තටම කියනවනේ මේ විශ්වයෙන්ම දෙනවා. ඒ දේ ඔබ මෙතනට යන්න ඕනේ මෙතනට මේ දේ කරන්න ඕනේ කියලා ඒක විශ්වයෙන්ම දෙනවා. ඒ කියන්නේ මේ මිනිසුන් ඒ තැනට අරන් ගිහලා තියෙනවා. ඒ කියන්නේ Tamanට ගැළපෙන දේ Tamanට උරුම වෙන දේ Tamanට ලබා දෙනවා. මේක අපි තීරණය කරගන්න ඕනේ. ගයක් හදන්න බැරුව ඉන්න ඕන. ඇත්තටම පුළුවන් තරම් දැන් උනත් දෙන්න බලන්න. මිනිසුන්ට දේවල් දෙනකොට තමයි හම්බෙන්නේ. මොකද අපි ඒ කාලේ අපි කරපු දේවල් එක්ක පහුගිය ආත්මවල කරපු දේවල් එක්ක තමයි දැන්ට මේ අපි මේ කාරණා අරගෙන යන හැම එකම එකට බද්ධ වෙලා තියෙන අපි කරේකට ඒක දැන් උනත් අපි නිවැරදි කරගන්න ඕන. ඇත්තටම අපි පුළුවන් තරම් දානමය කටයුතු කරගන්න එක තමයි වටින්නේ. මොකද එහෙම කරොතින් අපිට ඉස්සරහට හරි ඒක නිවැරදි කරගෙන අපිට ඒ ස්ටෙප් එක තියාගන්න පුළුවන් වෙනවා. එහෙනම් අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙම වුණොත් ඔයගලන්ටත් වැදගත් වුණා නම් තව යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම ඔයගලන් කමෙන්ට් එක තමයි මට ඕනේ. මොකද කමෙන්ට් එක තමයි මාව දිරි ගන්නන්නේ. එතනින් ඒ කමෙන්ට් එකක් වැටුණාට පස්සේ මට පුළුවන් ඔයගලන්ට අවශ්‍ය කාරණා මොනවද කියලා හොයාගන්න. ඒකට මට පුළුවන් ඒ සම්බන්ධයෙන් තව වීඩියෝ කරන්න. එතකොට ඔයගලන්ට ඉස්සරහට අපිත් එක්ක ගමනක් යනවා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.